හැමෝටම අද මේ වීඩියෝවෙන් කතා කරන්නේ පසුගිය විභාග රටාවන් සහ වර්තමාන කාලීන සිදුවීම් ඇසුරෙන් සකස් කරපු 2026 ගුරු විභාගයට එන්න වැඩිම ඉඩකඩක් තියෙන ප්‍රශ්න ගැන. වීඩියෝව අවසාන වෙනකම් බලන්න මොකද මේ හැම ප්‍රශ්නයක්ම ඔයාගේ ගුරු සීනයට යන්න පාර ලේසි කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ලෝක සාක්ෂරතා දිනය සැප්තැම්බර් 8. විෂයමාලා චක්‍රය වසර 8කි. පළමු ශ්‍රේණියට අවම වශයෙන් දරුවන් ඇතුළත් වන්නේ 1AB පාසල් වලට. යුනෙස්කෝ අරමුදලට පදනම දැමූවේ 1991 වර්ෂයේ. ජාතික ළමා සේවා දුරකථන අංකය 1929. ශ්‍රී ලංකාවේ වැඩිම පාසල් ප්‍රමාණයක් ටයිප් 3 පාසල්. සාමාන්‍ය වර්ෂයක පාසල් පවත්වන සති ගණන සති 42යි. දින වශයෙන් බැලුවොත් දින 210ක් විදිහට අපිට දක්වන්න පුළුවන්. වැඩිම සිසුන් ප්‍රමාණයක් එක ශ්‍රේණියට ඇතුළත් වන්නේ ටයිප් 3 පාසල් සඳහා. ශ්‍රී ලංකාවේ පළමු පාසල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. CWW කන්නංගර මහතාගේ දූර කාලය 1931 සිට 1947 කාලය දක්වා. 2026 වර්ෂයේ පාසල් පවත්වන දින ගණන දින 189යි. ලංකාවේ සමස්ත පාසල් ගණන 10,047යි. විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී අති දුෂ්කරයයි සලකන දිස්ත්‍රික්ක ගණන දිස්ත්‍රික්ක 16යි. වර්තමානයේ සමස්ත අධ්‍යාපන කලාප ගණන කලාප 100යි. 2026 රජයේ පාසල්වල සමස්ත සිසුන් ගණන සිසුන් 37,47,544යි. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සංකල්පය ක්‍රියාත්මක කළේ බන්දුල ගුණවර්ධන මහතා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිසම පිහිටා ඇත්තේ වෝඩ් පෙදෙස. රජයේ පාසල්වල අනුයුක්ත ගුරුවරු ගණන 2,29,661යි. 2025 වසරේ පළමු වසරට ඇතුළත් සිසුන් ගණන සිසුන් 2,66,281යි. ගුරු ගෙදර නාලිකාවේ කෙටි දුරකථන අංකය 13.77. ඔයාට ගොඩක් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වගේම තවත් වැදගත් පාඩම් මගහැරෙන්නේ නැතුව බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම විභාගයට ජය ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝවෙන් ඉක්මනින්ම නැවත හමු වෙමු.